ආයුබෝවන් හැමෝටම ඔයාලා හැමෝම මගේ channel එකට සාදරයෙන් පිළිගන්නවා. අදත් මම ඔයාලට අලුත් tarot reading එකක් අරන් ඇවිල්ලා තියෙනවා. ඒ තමයි මේ මාසේ. මාර්තු මාසේ එනර්ජි එක මොන වගේද කියලා pick a card reading එකක් තමයි මම අරන් ඇවිල්ලා තියෙන්නේ. මේ reading එකෙන් මම ඔයාලට generally කියන්න බලාපොරොත්තු වෙනවා මේ මාර්තු මාසේ එනර්ජි එක මොන වගේද, universe එකෙන් ඔයාලට දෙන්න තියෙන guidance මොනවද කියලා. අද මම ඔයාලට ෆයිල් 4ක් ගෙනත් තියෙනවා. අපි දැන් එහෙනම් ගිහින් තෝරගමු ඔයාට ගැලපෙන ෆයිල් එක මොකක්ද කියලා. වෙනදා වගේම ඔයාලා මේ වීඩියෝ එක ස්ටොප් කරලා මනස රිලැක්ස් කරගෙන හිතන්න ඕනේ මේ මාර්තු මාසේ ඔයාගේ එනර්ජි එක මොන වගේද ගත වෙන්නේ කියලා. ඒ වගේම යුනිවර්ස් එකෙන් ඔයාට දෙන්න තියෙන මැසේජස් මොනවද කියලා. එහෙම හිතලා ඔයාට හිත යන ෆයිල් එක තෝරගන්න පුළුවන්. මේ හැම ෆයිල් එකකටම අදාළ ටයිම් ස්ටෑම්ප් පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකෙන් ඔයාලට ලේසියෙන්ම අරගන්න පුළුවන්. එහෙනම් අපි දැන් යන් ෆයිල් නම්බර් 1 එකේ රීඩින් එකට. හායි ෆයිල් නම්බර් 1 පළවෙනි ෆයිල් එක තෝරගත්ත ඔයාට තමයි මේ රීඩින් එක. අපි බලමු මේ මාර්තු මාසේ ඔයාගේ එනර්ජි එක මොන වගේද, යුනිවර්ස් එකෙන් ඔයාට දෙන්න තියෙන ඇඩ්වයිස් මොනවද කියලා ජෙනරල් අයිඩියා එකක් ගන්න. මේ කාඩ්ස් ටික දිහා බැලුවම මට ගොඩක්ම පේනවා මේ මාසේ ඔයාට ගොඩක් ඕවරෝල් එනර්ජි එක ගත්තම ගොඩක් අනිත් අයගෙන්, පවුලේ අයගෙන් වෙන්න පුළුවන්, ආදරය කරන අයගෙන් වෙන්න පුළුවන්, යාළුවෝගෙන් වෙන්න පුළුවන්, විශ්වාසවන්ත ඔයාගේ වටේ ඉන්න අයගෙන් උදව් ලැබෙන්න පටන් ගන්න මාසයක් කියලා. අනිවාර්යෙන්ම ඔයාට උදව් ලැබෙන, ඔයාගේ ජීවිතයේ දේවල් දියුණු කරගන්න ඔයාට අර මානසිකව ආරක්ෂාකාරී බවක්, සැහැල්ලුවක්, ප්‍රැක්ටිකල්ව දෙයක් කරලා හිතන්න පුළුවන් සපෝට් එකක් තව අයගෙන් ලැබෙන මාසයක් කියලා කියනවා. ඒ වගේම ඔයා අනිත් අය වෙනුවෙන් කෙයා කරලා හිතලා වැඩ කරන මාසයක් වගේම ඒ අයත් ඔයා වෙනුවෙන් උදව් දෙන, මානසිකව හෝ වචනකින් හරි උදව් වෙන මාසයක් කියලා පෙන්නනවා. ඒකෙන් ඔයාට අර මනසේ තියෙන අවුල් ස්වභාවය අයින් වෙලා හිත සැහැල්ලු වෙන්න පටන් ගන්න මාසයක් කියලා පෙන්නනවා. ප්‍රධාන වශයෙන්ම රිලේෂන්ෂිප් එකක ඉන්නවා නම් වගේ ඒ රිලේෂන්ෂිප් එකකින් ඔයාට හොඳ ෆවුන්ඩේෂන් එකක් දාන්න පටන් ගන්න පුළුවන් මාසයක් කියලා ෆයිල් නම්බර් 1 එකේ එනර්ජි එකෙන් මට පෙන්නනවා. ගොඩක්ම ඔයාට උදව් ලැබෙන මාසයක් අනිත් අයගෙන්. ආදරය සම්බන්ධයෙන් ගත්තම ඔයාට මේ කාඩ්ස් වලින් කියනවා ඔයා ඔයාගේ ජීවිතෙත් එක්ක සැහැල්ලු වෙන්න කියලා. මොකද ඔයා ගොඩක් වෙලාවට ඔයාගේ ජීවිතෙත් එක්ක සැහැල්ලු ස්වභාවයකින් නෙමෙයි ඉන්නේ. ඒ වගේම ඔයාට අනිත් අයව චේස් කරන්න. කියන්නේ ආදරය සම්බන්ධව ඉල්ලලා පස්සෙන් යන්න, එක්ක ආදරයක් බලාපොරොත්තු එහෙම දේවල් ඔයා පස්සෙන් යන්න එපා කියලා කියනවා. මොකද ඒක ඉබේම ඔයාට ඇට්‍රැක්ට් වෙන්න ගන්න මාසයක් කියලා පෙන්නනවා. ඒ වගේම ගොඩක් මට මේකෙන් පෙනෙනවා ඔයා දවල් හීන දකින්න. ඒ කියන්නේ ඔයාගේ අනාගතය පිළිබඳ එක එක ගොඩාක් දේවල් හිතේ තියාගෙන එක එක විදිහට හීන දකින්න කෙනෙක්. හීන දකින්න ඕනේ, විෂුවලයිස් කරන්න ඕනේ. ඒ වගේම හැබැයි මේ හීන ඇතුලේ ඔයාට හිතන්න කියනවා ඇත්තටම ඔයාට අවශ්‍ය ජීවිතේ මොකක්ද? ඇත්තටම ආදරය සම්බන්ධයෙන් ඔයාගේ ජීවිතේට ඕනේ මොකක්ද කියලා. මොකද ඔයා ඒක හොයාගත්තම ඒ ආදරය සම්බන්ධ ජීවිතේ රිලේෂන්ෂිප් එකක ඉන්නවා නම් හෝ ආදරයක් හොයනවා නම් ඔයා ඒ පිළිබඳව ඉඟියක් ලැබෙන මාසයක්, ඒ පිළිබඳව අලුත් ආරම්භයක් අරගෙන අලුත් පියවරක් තියන්න පුළුවන් මාසයක් කියලා පෙන්නනවා. ඔයාට කියනවා හීන දකින්න විෂුවලයිස් කරන්න. හැබැයි ඒක හොඳට හිතන්න. ඔයාට ඇත්තටම අවශ්‍ය දේ පිළිබඳවද හීන දකින්නේ. අනිත් අය කරන දේවල් කම්පෙයාර් කරන්න යන්න එපා කියනවා. ඔයාගේ ජීවිතේට ඇත්තටම ආදරය සම්බන්ධයෙන් අවශ්‍ය දේ ගැන විෂුවලයිස් කරන්න, හීන දකින්න කියලා මේ කාඩ් වලින් කියනවා. ගොඩක්ම කියනවා ඔයාට අවශ්‍යම දේ ගැන හීන දකින්න කියලා. මුදල් සම්බන්ධයෙන්, ආර්ථිකය සම්බන්ධයෙන් ගත්තම ගොඩක් කියනවා ඔයා සමහර වෙලාවට ජොබ් එකක් නැති වෙන්න පුළුවන්, කරනවා වෙන්න පුළුවන්, බිස්නස් එකක් කරනවා වෙන්න පුළුවන්. ඔයාගේ අභ්‍යන්තර සිත ඔයාට විශ්වාස කරන්න කියනවා. මොකද ඒක ඔයාව ගයිඩ් කරනවා කියනවා හරි පාත් එක. හරිම වෙලාවේ හරිම තීරණය ගන්න ඔයාව ඒකට යොමු කරනවා කියනවා. අනිත් අය හින්දවත්, අනිත් අය කරන දේවල් හින්දවත් ඒක වෙනස් කරන්න එපා කියනවා. මොකද ඔයාගේ හිත ඇතුලෙන් දන්නවා ඔයාට ඇත්තටම කරන්න ඕනේ මොකද්ද, මේ ආදායමක් ගන්න, මුදල් උපය ගන්න ඇත්තටම කරන්න ඕනේ මොකද්ද කියලා. ඒ වගේම ඔයාගේ විශ්වාසවන්ත, මම කියවනේ මේ මාසේ ඔයාට අනිත් අයගෙන් උදව් ලැබෙන මාසයක් කියලා. ඔයාගේ විශ්වාසවන්තම පුද්ගලයන්ගෙන් උදව් ගන්න, උපදෙසක් ගන්න ඔයාට පැකිලෙන්න එපා කියලා කියනවා. හිතේ හැමදේම හිර කරගෙන ඉන්නේ නැතුව ඔයාලගේ වැඩිහිටියෙක්ගෙන්, විශ්වාසවන්ත යාළුවෙක්ගෙන්, විශ්වාස කරන්න පුළුවන් කෙනෙක්ගෙන් උපදෙසක් ගන්න කියලා කියනවා. මොකද අන්නේ උපදෙස් වලින් ඔයාගේ මේ ආදායම් තත්ත්වය වැඩි දියුණු කරගන්න, වර්ධනයක් කරගන්න, අලුත් පාත් එකකට යන්න ඇඩ්වයිස් ගන්න පුළුවන් මාසයක් කියලා තියෙනවා. ඒ වගේම කියනවා හැමදේම ඔයාට තනියම කරන්න එපා කියලා, අනිත් අයගේ උදව් අනිවාර්යෙන් ගන්න කියලා. මොකද ඒ උදව් ලැබෙන්න පටන් ගන්න මාසයක් මේක. ඔයාගේ හිත ඇතුලෙන් ඔයාව ගයිඩ් කරනවා. ඒක විශ්වාස කරන්න කියනවා. ඔයාට ආදරය කරන අයව නොසලකා හරින්න එපා කියනවා. එයාලා කියන දේවල් නොසලකා හරින්න එපා. ඒ කියන දේවල් අහලා ඔයාට ගත යුතු දේ ගන්න කියලා ප්‍රධාන වශයෙන්ම කියනවා.
සමහර වෙලාවට ඔයා මෙන්ට කෙනෙක් වෙන්න. අර උපදෙස් දෙන විදිහට එක්කෝ ඔයා මොන හරි ඒ සම්බන්ධ ඉගෙන ගන්න කෙනෙක් වෙන්න පුළුවන්. එක්කෝ අනිත් අයගෙන් ඔයාට උපදෙස් ලැබෙනවා. නැත්නම් ඔයා මේ මාසේ ඉඳන් හොඳ විදිහට ඔයාගේ මනස හදාගෙන ඒවා වැඩි දියුණු කරගෙන ඔයා තව කෙනෙක්ට උපදෙස් දෙන්න පුළුවන් තත්යකටපත් වෙන්න පටන් ගන්න මාසයක් කියලා මේකෙන් පෙන්නනවා. මෙන්ට වයිබ් එකක් පෙන්වන එක්කෝ ආය සම්බන්ධයෙන් ජොබ් එකක් කරනවා හෝ ආදායම් තත්ත්වය හෝ අන්නේ පැත්තෙන් ඔයාට ආදායම් තත්ත්වය දියුණු කරගන්න පුළුවන් කියලා මේ මාසෙන් පටන් ගන්නකොට මේ ආදායම් තත්ත්වය සම්බන්ධයෙන් පෙන්වුම් කරනවා. යුනිවර්ස් එකෙන් ඔයාට දෙන මැසේජ් එක තමයි ඔයා ගොඩක් වෙලාවට විෂුවලයිස් කරන කෙනෙක්. අර මම කිව්වේ ආදරේ සම්බන්ධයෙන් ඔයා හීන ගොඩක් හදන් තියෙනවා. හැබැයි ඔයාට ඇත්තටම අවශ්‍ය දේ විෂුවලයිස් කරන්න කියලා කියනවා. මොකද ඒව ඇත්ත වෙන්න පුළුවන්. ඔයාගේ වටේ ඔයාට ගයිඩන්ස් ලැබෙනවා කියලා යුනිවර්ස් එක කියනවා. ඒවා විශ්වාස කරන්න, ඒවා අරගන්න කියනවා. ඒ වගේම මේකෙන් පෙන්නනවා ඔයාගේ කාලයක් තිස්සේ තිබ්බ හීනයක් හැබෑ වෙන්න පටන් ගන්න මාසයක්. එක්කෝ ඒ හීනයක් ඔයාගේ ගොඩක් කල් ඉඳලා තිබ්බ එකක් වෙන්න ඕනේ. ඒක ඔයාට දැන් ටික මේ මාසෙන් පටන් ගන්නකොට මේ මාසේ ගෙවිලා යනකොට තේරෙනවා ඔයාගේ හීනේ හැබෑ වෙන්නේ එක සයින්ස්. එක අඩිතාලම් ටික වැටෙන ස්වභාවයක් ඔයාට පෙන්눔 කරන මාසයක්. ඒකෙන් ගොඩක් ඔයාට මානසික සැහැල්ලුවක් දැනෙන මාසයක්. ඒ කියන්නේ ඔයා හිටපු ස්වභාවයට වඩා මේ මාන්ත් එක ආරම්භයේ ඉඳලම ඔයාගේ වෙනසක් වෙන්න. ඔයාගේ හිත ඇතුලෙන් තිබ්බ ආසාවක් බලාපොරොත්තුවක් ඉෂ්ට වෙන්න ටික ආරම්භ වෙන මාසයක් කියලා පෙන්නනවා. අනිවාර්යෙන් ඔයාට විෂුවලයිස් කරන්න කියන අදිකටම ඔයාගේ ජීවිතේ කියන්නේ ඔයාව විශ්වාස කරන්න කියලා අනිවාර්යෙන් කියනවා. මොකද ඔයාව යුනිවර්ස් එක අනිවාර්යෙන් ගයිඩ් කරනවා. මොකද ඔයා ගොඩක් තේරුම් සහගත හරි වටින දෙයකට ඔයාගේ ජීවිතේට ලබා ගන්න ගොඩක් ළඟයි කියලා පෙන්වන්න කරනවා. මේ මාසේ එනර්ජි එක ඇත්තටම ගොඩක් හොඳයි. අනිත් අයගෙන් ලොකු උදව්වක් ලැබෙන මාසයක්. ඒ වගේම ජීවිතේ බලාපොරොත්තුවක් ඉෂ්ට වෙන මාසයක්. ආදරය සම්බන්ධයෙන්, මුදල් සම්බන්ධයෙන් හැමදේම විෂුවලයිස් කරන්න. ඔයාට අවශ්‍යම දේ, ඇත්තටම අවශ්‍ය මොනවද කියලා විෂුවලයිස් කරන්න, හරියට මැනිෆෙස්ට් කරන්න. අන්න එහෙම කරගෙන යනකොට ඔයාට මේ මාසේ හොඳටම සක්සස් කරගන්න පුළුවන්. අවසාන වෙනකොට ෆයිල් නම්බර් 1 එකට දෙන්න තියෙන රීඩින් එක ඒක. හායි ෆයිල් නම්බර් 2 දෙවෙනි ෆයිල් එක තෝරගත්ත ඔයාට තමයි මේ රීඩින් එක. අපි බලමු මේ මාර්තු මාසේ වාගේ එනර්ජි එක මොන වගේද, යුනිවර්ස් එකෙන් ඔයාට දෙන්නේ මොන වගේ ගයිඩන්ස් දෙකක්ද කියලා ජෙනරල් අයිඩියා එකක් ගන්න. මේ කාඩ්ස් ටික දිහා බැලුවම ඔයා මේ මාසේ, ඒ කියන්නේ මේ මාර්තු මාසේ පටන් ගන්නේ මොනවා හරි කුතුහලයකින්, එක්සයිට්මන්ට් එකකින්. කියන්නේ අලුත් දෙයක් ආරම්භ කරන්න, ඔයා ජීවිතේ ඉගෙන ගන්න දෙයක් පටන් ගන්න, ජොබ් එකක්, එක්කෝ බිස්නස් එකක්, නැත්නම් රිලේෂන්ෂිප් එකක තව ස්ටෙප් එකක් තියන්න වගේ අලුත් බලාපොරොත්තුවක් හිතේ තියාගෙන පටන් ගන්න මාසයක් කියලා පෙන්නනවා. ඔයා හිත හරි සැහැල්ලුවෙන් පටන් ගන්න මාසයක්. ඒ වගේම සෙල්ලක්කාර අර ප්ලේෆුල් එනර්ජි එකක් එක්ක ආරම්භ වෙන මාසයක්. අලුත් බලාපොරොත්තුවක්, අලුත් ජීවිතේට අලුත් පිටුවක් පෙරලෙන්න කියන බලාපොරොත්තුවත් එක්ක කුතුහලයකින්, කැමැත්තකින් ආරම්භ වෙන මාසයක් කියලා ගොඩක්ම පෙන්වන්න කරනවා. ඒ වගේම ඔයාට කියනවා ඔයා ගන්න තීරණවල, ඔයාගේ ජීවිතය ගන්න තීරණ හරිම පැහැදිලිව ගන්න කියලා. මොකද ඔයාගේ තියෙන බය, විශ්වාස නොකරන ගතිය හෝ අවිශ්වාස කරන ගතිය වගේ දේවල් ඔයාගේ ඒ තීරණ වලට බලපාන්න දෙන්න එපා කියලා කියනවා. ඒ වගේම ඔයාගේ වටේ ඉන්න පුද්ගලයෙක් හෝ ඔයා ඉන්න සිටුේෂන් එකක් ඔයාට ඇත්තම ස්වභාවය පෙන්වන්නේ නැහැ කියලා කියනවා. ඒ කියන්නේ ඔයත් එක්ක අවංක නැති ස්වභාවයක් පෙන්වුම් කරනවා. අන්න ඒක ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. මේ කාඩ්ස් වලින් එක පෙන්නනවා ඔයා ඔයාගේ ජීවිතේ මේ මාස එනර්ජි එකක් ගත්තම අලුත් දෙයක්, අලුත් දෙයකට එක්සයිට්මන්ට් එකක්, අලුත් පියවරක් තියන්න, ඔයාගේ කම්ෆර්ට් සෝන් එකකින් අයින් වෙලා අලුත් පියවරක් තියන්න ආරම්භ වෙන මාසයක්. හැබැයි ඔයාගේ වටේ ඉන්න පුද්ගලයන් හෝ ඔයා ඉන්න සිටුේෂන් එකක් ඔයාව මිස්ලීඩ් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා හිතන පැත්ත නෙමෙයි වෙන මාර්ගයක යවන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ හින්දා ඔයාට හැම වෙලේම ඔයා විශ්වාස කරන්න කියනවා. ඔයා ගන්න තීරණ විශ්වාස කරන්න කියනවා. ඒ වගේම ඔයා කතා කරන්න කලින් හෝ ඇක්ෂන් එකක් ගන්න කලින් හැම වෙලේම ප්‍රශ්න කරන්න කියනවා. පුද්ගලයෙක්ගෙන් හෝ ඔයා එක්ක මොනවා හරි දෙයක් ආරම්භ කරන්න ඉන්නවා නම්, බිස්නස් එකක් හරි මොනවා හරි දෙයක්, ඒ දේවල් ගැන ප්‍රශ්න කරන්න. මේකෙන් මොනවා වෙයිද? මේක මෙහෙම වෙයිද? ඔයා රිලේෂන්ෂිප් එකක් පටන් ගන්න ඉන්නවා නම් මේක තේරුමක් තියනවාද? ඒ ගැන හොයන්න, ප්‍රශ්න කරන්න. මේක මෙහෙම වෙයිද? අලුත් දෙයක් ගැන හිතන්න කලින්, ඒ ස්ටෙප් එක තියන්න කලින් ඔයාට ප්‍රශ්න කරන්න කියනවා. ඒ වගේම ඔයාට දැනෙන හිතට දැනෙන සිතුවිලි අනිවාර්යයෙන්ම විශ්වාස කරන්න ඕනි කියලා පෙන්වන මාසයක් තමයි මේ මාර්තු මාසේ. ආදරය සම්බන්ධයෙන් ගත්තම ඔයාට කියනවා ඔයාගේ ආදරයේදී healthy boundaries දාගන්න. ඔයාට සුබවාදී සීමාවන් දාගන්න කියනවා. ඒ වගේම හොඳ කමියුනිකේෂන් එකක් දෙන්න අතර හොඳ කමියුනිකේෂන් එකක් තියාගන්න කියනවා. ඒකෙන් ඔයාගේ ආදරය මේ මාසේ ශක්තිමත් වෙන ස්වභාවයක් තියෙනවා. ඒ වගේම ඔයාගේ තත්ත්වයේ තියාගන්න කියනවා. ඔයා කොන්ෆිඩන්ට්ව ඉන්න කියනවා.
ඒ වගේම මිනිස්සු තෝරා ගන්නකොට ඔයා සිංගල් නම් පුද්ගලයන් තෝරා ගන්නකොට ඔයාට උදව්වක් දෙන මානසිකව හරි සහනයක් දෙන ඔයාට සපෝට් එකක් දෙන මිනිස්සු හරියට තෝරගන්න කියලා කියනවා. මේ කාඩ්ස් වලින් පෙන්නනවා ඔයා කවුරු හරි සිංගල් නම් ඒ කියන්නේ දැනට රිලේෂන්ෂිප් එකක නැත්නම් අනිවාර්යෙන් ඔයාට මේ මාසේ හොඳ කනෙක්ෂන් එකක්, බෙටර් කනෙක්ෂන් එකක් ඇට්‍රැක්ට් වෙන්න පටන් ගන්න මාසයක්. ඔයා විෂුවලයිස් කරනවා නම් ආදරයක් සම්බන්ධයෙන් මේ පයිල් නම්බර් 2 එක තෝරගත්ත ඔයාලගේ ජීවිතේට අලුත් ආදරයක් හොඳ කනෙක්ෂන් එකක් ඇට්‍රැක්ට් වෙන මාසයක් කියලා මේ ආදරය සම්බන්ධයෙන් පෙන්වුම් කරනවා. ආදායම් තත්ත්වය මනි කියන සම්බන්ධ ගත්තම ඔයා මොනවා හරි ආදායම අතර තීරණ දෙකක හිර වෙලා ඉන්නේ. එක්ක බිස්නස් එකක් කරනවද, ජොබ් එකක් කරනවද, ජොබ් එකක් කරනවද, බිස්නස් එකක් කරනවද, මොනවා හරි අන්න එහෙම එක්ක රට යනවද, ලංකාවේ ඉන්නවද. අර ඒ වගේ ඔයාගේ ආදායම සම්බන්ධ දේ පිළිබඳව යම්කිසි තෝරගන්න බැරි තැනක ඉන්නා වගේ පෙන්නනවා. ඒ වගේම ඔයාගේ වටේ කියන ඔයාගේ මේ ජීවිතේ ආදායම් මාර්ගයක්, ආර්ථිකයක් හදාගන්න හැම තොරතුරක්ම ඔයාලගේ නැහැ. ඒ කියන්නේ හැම ඔයාට අවශ්‍යම තොරතුරු ඔයාලගේ නැති ස්වභාවයක් තියෙනවා. ඒ වගේම ඔයාගේ බයක් තියෙනවා යම්කිසි. අන්නේ බයට අර මම කලින් කිව්වා වගේ ඔයාව කන්ට්‍රෝල් කරන්න දෙන්න එපා. ඒ වගේම ඔයා ඒ බයෙන් හින්දා ඔයා අලුත් දේවල් වලට අලුත් ඩිසිෂන් ගන්න. එක්ක ජොබ් එකක ඉහළට යන්න, නැත්නම් බිස්නස් එකක ඊළඟ ස්ටෙප් එක තියන්න වගේ දේවල් වලට අඩියක් තියන්න පොඩ්ඩක් බය ස්වභාවයක් තියෙනවා. ඒ ඩිසිෂන් එකක් ගන්න, තීරණයක් ගන්න බය ස්වභාවයක් තියෙනවා. අන්න ඒකෙන් ඔයාගේ අර ආදායම් තත්ත්වයන් හිර වෙලා වගේ ඉන්න ස්වභාවයක් තියෙනවා. එහෙම වෙන්න එපා කියනවා. ඔයාට කියනවා පොඩි අඩියක් හරි තියෙනවා. ඔයාගේ තියෙන යම්කිසි ආදායම් මාර්ගේ හෝ රැකියාවේ ගැටලුවක් තියෙනවා නම් ඒකට පොඩි ස්ටෙප් එකක් තියන්න. පොඩ්ඩ ගැටලුව විසඳගෙන යන්න කියනවා. ඒකෙන් ඔයාට මේ තියෙන සල්ලි සම්බන්ධ ගැටලු, එක්කෝ ජොබ් එක සම්බන්ධ ගැටලු ටික ටික විසඳෙන්න පටන් ගන්න මාසයක් කියලා මේක කියනවා. ඔයා මේ මාසෙන් අනිවාර්යෙන් ඔයාට යම්කිසි බයක් තියෙනවා නම් මට මේකට මුහුණ දෙන්න බයයි. එක්කෝ ඉන්ටර්විව් එකකට, එක්කෝ බිස්නස් එකේ ඊළඟ ස්ටෙප් එකට මට මේකට සල්ලි වේදම් කරන්න බයයි. අන්න ඒ වගේ තැන්වලදී ගොඩාක් හිතලා හරි තීරණයක් අරන් එතන ඒ තියෙන ස්වභාවයෙන් පොඩ්ඩකට හරි අඩියක් තියන්න. පොඩ්ඩක් හරි මේ ප්‍රශ්නේ විසඳ ගන්න පටන් ගන්න කියලා මේ මාසේ ඔයාට මේ කාඩ්ස් වලින් පෙන්වුම් කරනවා. ඒ වගේම යුනිවර්ස් එක ඔයාට මේ මාසේ කියනවා ඔයා අනිවාර්යෙන් ඔයාගේ ශක්තිමත්භාවය, මානසික ශක්තිමත්භාවය, ඔයාගේ ලීඩර්ෂිප් එක, නායකත්ව හැකියාවන් එළියට ගන්න ඕනි කියලා. ඔයා හිතනවට වඩා ඔයා ශක්තිමත් කෙනෙක් කියලා යුනිවර්ස් එක කියනවා. ඔයා අනිවාර්යෙන් අඩියක් එළියට තියන්න ඕන. අර පටන් ගන්නකොට මම කිව්වා ඔයා කම්ෆර්ට් සෝන් එකෙන් අඩියක් එළියට තියන්න ආරම්භ වෙන මාසයක්. ඔයාව විශ්වාස කරන්න කියනවා. ඒ වගේම ඔයාගේ ජීවිතේට අනිවාර්යෙන් මේ මාසේ මේ විදිහට ගත කරොතින් ඔයාට මානසිකව හරි සතුටක්, සැහැල්ලුවක් දැනෙන්න පටන් ගන්න මාසයක් කියලා කියනවා. ඒ වගේම ඔයාට හොඳ සපෝටිව් එන්වයරන්මන්ට් එකක් ඔයා අනිවාර්යෙන් ඔයාගේ පවුලේ අයව, ඔයාගේ යාළුවන්, ඔයාගේ සහෝදර සහෝදරයම ගොඩක් විශ්වාස කරන්න. මොකද යාළුවා ඔයාට ගොඩක් උදව් වෙන්න පුළුවන්. ඔයාට ඔයාගේ ජීවිතය යම්කිසි හිර වෙන ස්වභාවයක ඉන්නවනම් ඒ දේවල් වලින් එළියට එන්න උදව් කරන මාසයක්. අර මම කලින් කිව්වනේ ඔයාගේ ජීවිතේට සමහර වෙලාවට ඔයාව රවට්ටන පුද්ගලයන්, රවට්ටන සිටුේෂන් තියෙන්න පුළුවන්. ඒ දේවල් හරියට තෝරා බේරාගෙන ඔයාගේ ජීවිතේ හරි තීරණ ගන්න. මේ ඔයාගේ වටේ ඉන්න ආදරණීය යාළුවන්, ඔයාගේ පවුලේ අය, ඔයාගේ ආදරවන්තයා හෝ ඒ හොඳ හෙල්ති බැඳීම් ඔයාට ගොඩක් උදව් වෙන්න පටන් ගන්න මාසයක් කියලා හිතනවා. ඒ හින්දා ෆයිල් නම්බර් 2 තෝරගත්ත ඔයාලා මේ මාසේ අලුත් දෙයකට, අලුත් ආරම්භයකට ස්ටෙප් එක තියන්න, අලුත් පියවරක් ගන්න. ඔයාගේ කම්ෆර්ට් සෝන් එකෙන් එළියට එන්න, ඔයාගේ බය නැති කරගන්න. අනිවාර්යයෙන් මේ මාර්තු මාසේ ඔයාගේ ජීවිතේ වෙනසක් සිදු කරන්න ආරම්භ වෙන මාසයක් කියලා මට ෆයිල් නම්බර් 2 ඔයාට කියන්න පුළුවන්. හායි ෆයිල් නම්බර් 3 තුන්වෙනි ෆයිල් එක තෝරගත්ත ඔයාට තමයි මේ රීඩින් එක. අපි බලමු මේ මාර්තු මාසේ ඔයාගේ එනර්ජි එක මොන වගේද, යුනිවර්ස් එකෙන් ඔයාට දෙන්න තියෙන ඇඩ්වයිස් මොනවද කියලා ජෙනරල් අයිඩියා එකක් ගන්න. මේ කාඩ්ස් ටික දිහා බැලුවම ද ලවර්ස් කාඩ් එක ඇවිල්ලා තියෙනවා. ඒකෙන් පෙන්නනවා අනිවාර්යෙන් ඔයාගේ ජීවිතේ හදවතින් තීරණයක් ගන්න, ගැඹුරු සම්බන්ධතාවයකට හෝ යම්කිසි මීනින්ග්ෆුල් වටිනාකමක් තියෙන දෙයකට ස්ටෙප් එකක් තියෙන මාසයක් කියලා. ඒ කියන්නේ මේකේ ගොඩක් ඔයාගේ හදවතින් තීරණයක් අරන් ඔයා ආදර සම්බන්ධතාවයක් හරි, ඔයා කරන රැකියාවක් හරි, මොකක් හරි ඔයා හදවතින්ම ගැඹුරුම ෆීලිං එකකින් අඩියක් තියන්න පටන් ගන්න මාසයක් කියලා පෙන්නනවා. ඒ වගේම මේකේ පෙන්නනවා ඔයා යම්කිසි මායාවක වගේ එකක ඉන්නවා කියලා. මොකද අර ෆැන්ටසි ලෝකයක හිර වෙලා ඉන්න ස්වභාවයකුත් පෙන්눔 කරනවා. ගොඩක් හිතේ අර අපි සමහර වෙලාවට හීන දැක ඉන්න හැම ස්වභාවයකුත් මේ මාසේ ඔයා මේ ආරම්භයේදී පෙන්눔 කරනවා. ඒ වගේම ඔයාට මේ මාසේ සැලකිලිමත් වෙන්න කියනවා. සමහර විට ඔයා වටේ ඉන්න පුද්ගලයෙක් ඔයාට එයාගේ ඇත්තම ස්වභාවය පෙන්වන්නේ නැති වෙන්න පුළුවන්. මේක ෆයිල් නම්බර් 2 එකෙත් මම දැක්කා මේ කාඩ් එක.
ඩෙවිල් කාඩ් එක. ඒ කියන්නේ සමහර වෙලාවට ඔයා වටේ ඉන්න අය ගැන සැලකිලිමත් වෙන්න එයාලගේ ඇත්තම ස්වභාවය ඔයාට පෙන්වන්න නැති වෙන්න පුළුවන්. මේ මාසේ සාමාන්‍යයෙන් හොඳ එනර්ජි එකක් ගත්තම ඔයා ඔයාගේ ජීවිතේ වැදගත් තීරණයක් ගන්න පටන් ගන්න මාසයක්. ඔයා ගැඹුරින් හිතන්න පටන් ගන්න මාසයක්. ඔයා විශ්වාස කරන්න පටන් ගන්න මාසයක් කියලා පෙන්නනවා. හැම වෙලේම ඔයා විශ්වාස කරන්න, ඒ වගේම ඔයාට ආදරණීයව ඔයාට උදව් කරන්න ඉන්න පුද්ගලයන් විශ්වාස කරන්න කියනවා. මොකද අනිත් අය ගැන සැලකිලිමත් වෙන්න වගේ වටේ ඉන්න අය ඔයාට ආදරේ කියලා පෙන්නන අය සමහර විට ඒ පෙන්නන ස්වභාවය නැති වෙන්න පුළුවන්. ඔයාට ඔයාගේ ජීවිතේ ඇත්තටම වටිනාකමක් දෙන්නේ කවුද කියලා අඳුරගන්න පුළුවන් වෙන මාසයක එනර්ජි එකක් මේ මාර්තු මාසේ පයිල් නම්බර් 3 යට පෙන්නනවා. අනිවාර්යෙන් හොඳ පවර්ෆුල් ඔපචුනිටි එකක්. හොඳ පවර්ෆුල් ශක්තිමත් අවස්ථාවක් ඔයාට උදා වෙන මාසයක් කියලා මේ පයිල් නම්බර් 3 එකට කියන්න පුළුවන්. ආදරය සම්බන්ධ රිලේෂන්ෂිප් සම්බන්ධයෙන් ගත්තම ඔයාට කෙලින්ම කියන ඔයාගේ ආදරය සම්බන්ධ දේවල් වල තීරණ ගන්නකොට හදවතින් විතරක් නෙමෙයි ඔයාගේ ඔළුවෙනුත් හිතලා තීරණ ගන්න කියලා. මොකද ඒක හරිම අත්‍යවශ්‍යයි කියලා තියෙනවා. ඔයාව ප්‍රොටෙක්ට් කරගන්න බවුන්ඩරිස් දාගන්න ඕනේ කියනවා. මොකද පරණ දේවල් නැවත රිපීට් වෙන්න පුළුවන් කියන ස්වභාවයක් තියෙන හින්දා ඔයාගේ ජීවිතේ ඔයා හරි බවුන්ඩරිස් දාගන්න ඕනේ කියනවා මේ ආදරය සම්බන්ධ දේවල් වලදී. ඒ වගේම ඔයාගේ ආදරණීයව විශ්වාස කරනවට ආදරය කරන ආදරවන්තයාගෙන් හෝ ඔයා සිංගල් නම් ඔයාගේ පවුලේ උදවියකින් හෝ ඔයාට උදව්වක් ලැබෙන මාසයක් කියලා පෙන්නනවා. අනිවාර්යෙන් ඔයා ආදරය කරනවා නම් ඒකේ හෙල්දි බවුන්ඩරිස් දාගන්න දෙන්නටම සුබවාදී විදිහට. සමහර වෙලාවට ඔයාට මේ මාසේ කටයුතු කරන්න වෙනවා යම් කිසි සීරියස් විදිහට මැචුවර්ඩ් හොඳ දැනුමක් තියෙන පුද්ගලයෙක් එක්ක ඔයා ඒ තත්ත්වයටපත් වෙනවා. ඔයා මැචුවර්ඩ් විදිහට හිතන්න, සීරියස් විදිහට හිතන්න, ආදරේ සම්බන්ධ රිලේෂන්ෂිප් සම්බන්ධ සිටුේෂන් වලදී අන්නේ විදිහට ගැඹුරින් හිතන කෙනෙක්, සීරියස් විදිහට හිතන කෙනෙක් වෙන්නපත් වෙන මාසයක් කියලා පෙන්වුම් කරනවා. ඒ වගේම ඔයා ලොං ටර්ම් රිලේෂන්ෂිප් එකක්. ඒ කියන්නේ ආදරේ සම්බන්ධයෙන් දිගු කාලීනව සම්බන්ධතාවයකට අඩියක් තියන්න පටන් ගන්න මාසයක් කියලා කියනවා. ඔයා ඒක සිකියුර්ඩ් කරගන්නවා. ඔයා ඒක ආරක්ෂා කරගන්නවා. ඒක ඔයා එක්ක අවංක වෙලා කරන්න ඕනි කියලා මේ කාඩ්ස් වලින් මේ මාසේ පෙන්වුම් කරනවා. මේ මාසෙන් ඒක ඔයා පටන් ගන්න කාලයක රිලේෂන්ෂිප් එකක ඉන්නවා නම් ඔයාගේ ජීවිතේ ඒක ලොං ටර්ම් කරගන්න, දිගු කාලීන කරගන්න ඔයා ගැන අවංකව හිතලා ගැඹුරින්ම හිතලා පටන් ගන්න මාසයක් කියලා පෙන්නනවා. අර මම කිව්වා වගේ දෙදෙනාටම හොඳ බවුන්ඩරිස් දාගන්න. ඔයා ආදරේ හොයනවා නම් ඔයාට හොඳ ඔපචුනිටි එකක් මේ හම්බෙනවා කියලා කියන්නේ අනිවාර්යෙන් සමහර විට ආදරවන්තයෙක් හෝ ආදරවන්තියක් වෙන්න පුළුවන්. ආදායම් තත්ත්වය, මුදල් තත්ත්වය කියලා ගත්තම සමහර වෙලාවට ඔයාට සිටුේෂන් එක අන්ක්ලියර් වෙලා වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා එක්ක දැන් ජොබ් එකක් කරන්න නැති වෙන්න පුළුවන්. නැත්නම් බිස්නස් එකක් හරි මොන හරි කරන්න නැති වෙන්න පුළුවන්. හැබැයි ඔයා පහුගිය කාලේ ජොබ් එකක් හරි බිස්නස් එකක් හරි කරා වෙන්න පුළුවන්. මොකද ඔයාට ආයි නැවත අවස්ථා එන්න පටන් ගන්න මේ මාසෙ. දැන් පටන් ගන්න මාසයක්. ඔයා අනිවාර්යෙන් ඔයාගේ පරණ කාලේ ඔයා හොඳ හැකියාවක් තිබ්බ කෙනෙක්, මොනවා හරි සම්බන්ධව හොඳ අයිඩියාස් හරි මොනවා හරි ස්කිල් එකක් තිබ්බ කෙනෙක්. අන්න ඒක ඔයාගේ ෆයිනෑන්ෂියලි ඔයාට උදව්වක් දෙන්න පටන් ගන්න මාසයක් කියලා කියනවා. ඒක ගැන ආයි හිතන්න කියලා කියනවා. ඔයා අනිවාර්යෙන් මොකක් හරි ස්කිල් එකක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. අන්න ඒක ඔයාට පාවිච්චි කරන්න කියනවා. ඒකත් ඔයාට ෆයිනෑන්ෂියලි උදව්වක් වෙන්න පටන් ගන්න පුළුවන් මාසයක් කියලා පෙන්නනවා. ඒකෙන් ඔයාගේ අර ඔයාගේ ගෝල්ස් වලට යන්න පාත් එක පෙන්වුම් කරනවා කියනවා. අනිවාර්යයෙන් ඔයාගේ පරණ වැඩ එක්ක ජොබ් හරි වෙන්න පුළුවන්. ඒකත් එක්ක සම්බන්ධ වෙන්න පටන් ගන්න ආයෙවා හිතලා ඒකට සම්බන්ධ වෙන්න පටන් ගන්න මාසයක් වෙන්න පුළුවන්. මොනවා හරි ඔයාට හැකියාවක් තියෙන කෙනෙක් ඒක ඔයා නැවත එළියට ගන්න මාසයක්. මේ ෆයිල් නම්බර් 3 එකේ අය මේ මාසේ මේ මාර්තු මාසේ ඔයාගේ යම්කිසි ස්කිල් එකක් තියෙන කෙනෙක් ඒක එළියට ගන්න පටන් ගන්න මාසයක් කියනවා. ඔයාට මුලදී මේ මාසේ තේරෙයි ඇත්තට මම මොකද්ද කරන්න ඕනේ, මට තේරෙන්නේ නැහැ, මට මේක පැහැදිලි නෑ කියලා. හැබැයි මේ මාසේ ඔයා දිගටම යනකොට ඔයාට තේරෙයි ඔයා හරි ට්‍රැක් එකකට වැටිලා කියලා. මේ මනි සහ රැකියා ආර්ථික තත්ත්වය ගැන තමයි එහෙමයි. ගොඩක් වෙලාවට ඔයා ජොබ් එක දැන් ස්ටොප් කරලා ඉන්න පුළුවන්, පහුගිය කාලේ වැඩ කරා වෙන්න පුළුවන්. ඒක වෙනස් වෙන්න පටන් ගන්න මාසයක්. ඔයාට ආයි ඔපචුනිටිස් ලැබෙන මාසයක් කියලා පෙන්වුම් කරනවා. ඔයාට යුනිවර්ස් එකෙන් ඇඩ්වයිස් දෙන්න ඔයාට බය වෙන්න එපා කියනවා. අලුත් දේවල්, අලුත් ඔපචුනිටිස් එන දේවල් බාර ගන්න කියනවා. අර අපි මුලින්ම ගත්තේ ඔයාට අනිවාර්යෙන් හොඳ පවර්ෆුල් අවස්ථාවක් එනවා. ඒක ගන්න සමහරට මේ පාස්ට් මේකෙන් පෙන්නනවා පහුගිය තිබ්බ වර්ක් එකක් හෝ වැඩ කරපු දෙයක් ඔයාගේ හැකියාවක් නැවත ඔයාට හිතන්න. ඒකෙන් ඔයාට ආදායමක් උපය ගන්න පුළුවන් වෙන මාසයක් පටන් ගන්න. අන්න ඒ ගැන හිතන්න, බය වෙන්න එපා. ඒ දෙයට මුහුණ දෙන්න කියලා කියනවා. බ්‍රේව් කියන්නේ ශක්තිමත්, බය නැතුව අඩියක් තියන්න කියලා කියනවා. ඔයාගේ නිව් අයිඩියාස්, ඔයාගේ ස්කිල්ස් තියෙනවා, ඒවා පාවිච්චියට ගන්න කියනවා. ඔයාගේ මේ ගමන මේ මාසෙන් පටන් ගන්න ගමන හරිම කලබලයක් නෑ කියනවා. හරිම හිමින්, හැබැයි ඔයාගේ ස්ථිර
මාර්ගයක් ආරම්භ වෙන මාසයක් කියලා පෙන්වනවා. ඒකෙන් ඔයාගේ ජීවිතේට සක්සස් එක සාර්ථකත්වය අරන් ඉන්න පුළුවන්. පටන් ගන්න මාසයක් කියලා ෆයිල් නම්බර් 3 යට කියන්න පුළුවන්. ඒ හින්දා ඔයාගේ ස්කිල්ස් තියෙනවා, ඔයාගේ හැකියාවන් තියෙනවා නම් ඒවා අපතේ ආවා ගන්න එපා. ඔයාගේ ගයිඩන්ස් විශ්වාස කරලා, හිත විශ්වාස කරලා, ඔයාගේ පවුලේ ඔයාට ආදරණීයයගෙන් උදව් අරගෙන ඒ පාත් එකේ ගිහිලා ජීවිතේ සක්සස් කරගන්න පටන් ගන්න පුළුවන් මාසයක් කියලා මට ෆයිල් නම්බර් 3 එකේ අයට කියන්න පුළුවන්. හායි ෆයිල් නම්බර් 4 හතරවෙනි ෆයිල් එක තෝරගත්ත ඔයාට තමයි මේ රීඩින් එක. අපි බලමු මේ මාර්තු මාසේ ඔයාගේ එනර්ජි එක මොන වගේද? යුනිවර්ස් එකෙන් ඔයාට දෙන ඇඩ්වයිස් මොනවද කියලා ජෙනරල් අයිඩියා එකක් ගන්න. මේ කාඩ්ස් ටික දිහා බැලුවම මට පේනවා ඔයා සමහර වෙලාවට මේ මාසේ පටන් ගන්නේ සමහර විට ඔයා මානසිකව ස්ටොප් වෙලා. ඒ කියන්නේ අර හැම දෙයකින්ම ස්ටොප් වෙලා වගේ ස්ලෝලි හෙමින් පටන් ගන්න මාසයක් කියලා පෙන්නනවා. හැබැයි ඔයා හිතනකට වඩා සමහර වෙලාවට ඔයාගේ ජීවිතේට මොනවා හරි අලුත් දෙයක්, අලුත් එක්සයිට් වෙන, අලුත් බලාපොරොත්තුවක් ඕනි කියලා හිතලා පටන් ගන්න මාසයක් මේ මාසේ. ඔයාට තාම පේන්නේ නැහැ ඔයාගේ ජීවිතේට හොඳ අවස්ථාවන් එනවද? ඒවා ඔයාට ඇවෙනවත් ඔයාට ඒක තාම පැහැදිලි නැතුව පටන් ගන්න මාසයක් වෙන්න පුළුවන්. ඔයා නිකන් අර මානසිකව නැවතිලා එක තැනක මනසින් නැවතිලා ඉන්න වගේ ස්වභාවයකින් පටන් ගන්න මාසයක්. හැබැයි මේ මාසේ ඔයා හිතනට වඩා හරිම සැහැල්ලුයි. මේ මාසේ ගෙවිගෙන යනකොට ඔයාලට තේරෙයි ඔයාගේ සතුට, ඔයාට සැහැල්ලුව ටික ටික ඔයාගේ ජීවිතේට අරගෙන එන මාසයක් කියලා මේ මාර්තු මාසේ ෆයිල් නම්බර් 4 තෝරගත්ත ඔයාට මට කියන්න පුළුවන්. මොකද ඔයා දැන් මේ ඉන්න මාසේ පටන් ගන්නකොට නැවතිලා ඉන්න ස්වභාවය ටික ටික වෙනස් වෙලා ඒක shift වෙනවා. සතුට ජීවිතේට බලාපොරොත්තුවක් සහ ඔයාට තේරෙනවා මේ මාසේ ගෙවිගෙන යනකොට ආයෙ මම ජීවත් වෙනවා. මම ජීවත් වෙනවා කියන හැඟීම දැනෙන මාසයක් කියලා මේ කාඩ්ස් වලින් මට කියන්න පුළුවන්. ඒ හැඟීම ඔයාට මේ මාර්තු මාසේ පටන් ගන්නකොට තිබ්බ නැති වුණාට ටික ටික මේක ගෙවෙනකොට ඔයාට ටික ටික ඉබේම දැනෙන්න පටන් ගන්න මාසයක්. ඒ ගැන අනිවාර්යෙන් බලාපොරොත්තුවක් තියාගන්න. ආදරයේ සම්බන්ධයෙන් ගත්තම ඔයාගේ ආදරයේ සම්බන්ධයෙන් ටර්නින් පොයින්ට් එක ජීවිතේ යම්කිසි වෙනසක් සිදු කරන්න පටන් ගන්න මාසයක් කියලා පෙන්නනවා ආදරයේ සම්බන්ධයෙන්. ඔයා රිලේෂන්ෂිප් එකක නැත්තම් එක්කෝ රිලේෂන්ෂිප් එකකින් බ්‍රේක් අප් වෙලා ඉන්නවා නම් ඔයාව අනිවාර්යෙන් හොඳ රිලේෂන්ෂිප් එකකට සම්බන්ධ වෙන්න ගයිඩ් කරන්න පටන් ගන්න මාසයක් කියලා විශ්වාස කරනවා. ඒක අනිවාර්යෙන් විශ්වාස තියාගන්න. මේක එක ලස්සනට පෙන්නනවා වීල් ඔෆ් ෆෝචුන් වලින්. අනිවාර්යෙන් ජීවිතයේ ආදරය සම්බන්ධ නිව් සයිකල් එකක් අලුත් බලාපොරොත්තුවක් ගොඩනැගෙන මාසයක්. අනිවාර්යෙන් ඔයා රිලේෂන්ෂිප් එකක ඉන්නවා නම් ඒකෙන් ඩෙවලොප් වෙලා ඔයාගේ ජීවිතේ වගේම ඔයාගේ ඉන්න පාර්ට්නර්ගේ ජීවිතේ ඩෙවලොප් කරගන්න අලුත් ස්ටෙප් එකක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. අර මම කිව්වා වගේ බ්‍රේක් අප් එකක ඉන්නවා නම් සිංගල් නම් හොඳ සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න පටන් ගන්න මාසයක්. ඒ වගේම ඔයාගේ ජීවිතේ යම්කිසි ආදරය සම්බන්ධ සිටුේෂන් එකේදී කිසිම ඔයාට පැහැදිලි භාවයක් තිබ්බේ නැත්නම් අන්නේ පැහැදිලි භාවය ලබා ගන්න පුළුවන් මාසයක්. කියන්නේ අපහැදිලි වෙලා නම් තිබෙන්නේ මේක වෙයිද නැද්ද අන්නේ වගේ සිටුේෂන් එකක හිටියා නම් අන්න ඒක පිළිබඳව හරි උත්තරයක් ලබා ගන්න පුළුවන් මාසයක්. ඒ වගේම ඇත්තටම ආදරය සම්බන්ධයෙන් ඔයාට ඇත්තටම මොකද්ද අවශ්‍ය කියලා ටික ටික තේරුම් ගන්න මාසයක් කියලා පෙන්නනවා. කොහොම හරි ඔයාගේ ආදරය සම්බන්ධයෙන් ගත්තම පෙරලියක් වෙන. එක්කෝ ආදර සම්බන්ධයක් විවාහයකට යන ආදරයක් නැත්නම් අලුත් ආදරයක් හම්බ වෙන වගේ අන්න එහෙම ටර්නින් පොයින්ට් එකක්. හොඳ පොසිටිව් විදිහේ වෙනසක් වෙන මාසයක් කියලා පෙන්නනවා. ආදායම් තත්ත්වය ගත්තම ඔයාගේ රැකියාව සහ ආදායම් තත්ත්වය පහුගිය කාලේ සමහර වෙලාවට ඔයා ගොඩාක් මහන්සි වෙලා මොනවා හරි ඔයාගේ ආදායම් සහ රැකියාව තත්ත්වය තිබ්බ හරිම වේදනාකාරී අපහසු කාලයක් ඉවර කළා. එක්කෝ ආයේ ජොබ් එකෙන් අයින් වෙලා ඒ හිටපු ජොබ් එකේ මොනවා හරි අමාරු පීඩාකාරී සිටුේෂන් එකක් ගත කරා නම් අන්න ඒකෙන් එන්ඩ් කරලා ඒ සයිකල් එක නවත්තලා ගත කරන මාසයක් කියලා මේ මාර්තු මාසෙ පෙන්눔 කරනවා. අනිවාර්යෙන් ඔයා මොනවා හරි දෙයකින් ෆ්‍රී වෙනවා. ආදායම් තත්ත්වයේ ගත ඔයා මොනවා හරි ගොඩාක් මහන්සිලා දඟලලා ගොඩක් වෙහෙසුනා නම් අන්න ඒකෙන් රිලීස් වෙන්න පුළුවන් මාසයක් කියලා පෙන්නනවා. ඇත්තටම ඔයාගේ ආදායම් තත්ත්වයේ සම්බන්ධයෙන් ඔයාගේ ජීවිතේ මොනවද වෙනසක් කරගන්න ඕනි කියලා මොනවද ගන්න ඕනි හොඳ තීරණ ඉදිරියට යන්න කියලා තේරුම් ගන්න මාසයක්. ඒකට ඔයාට උපදෙස් ලැබෙන මාසයක්. මොනවා හරි ඔයා අමාරුවෙන් ගත කරපු මුදල් සම්බන්ධ ඔයාගේ ජොබ් එක සම්බන්ධව ඒ රිලේටඩ් දෙයක් එන්ඩ් කරලා තියෙනවා. ඒ සයිකල් එක ඔයා ක්ලෝස් කරලා නවත්තලා තියෙනවා. ඒ වගේම අලුත්
සංසුන් විදිහට හරිම ඔයා හිතන සැහැල්ලු විදිහට ආදායම් තත්ත්වයක් හදාගන්න රැකියාවක් කරන්න පුළුවන් පාත් එකකට ස්ටෙප් එකක් තියෙන මාසයක් කියලා පෙන්නනවා. ඒ වගේම ඔයා බුද්ධිමත් විදිහට හරිම සංසුන්ව මේ පිළිබඳව තීරණයක් ගන්න මාසයක්. කොහොම හරි ඔයා පහුගිය කාලේ යම්කිසි අමාරු සීමාවක ඉඳලා තියෙන ජොබ් එක හරි මොනවා හරි ගොඩක් කැප වෙලා වැඩ කරලා අන්න ඒක නවත්තලා තියෙනවා. දැන් නවත්තලා ඔයාගේ ජීවිතේ ඔයාගේ සංසුන්භාවය තියාගෙන ආදායමක් උපය ගන්න පුළුවන් පාත් එකකට අඩියක් තියන්න ඔයා උත්සාහ කරන පටන් ගන්න මාසයක් කියලා මේ මාර්තු මාසෙ කියන්න පුළුවන්. යුනිවර්ස් එකෙන් ඔයාට දෙන ගයිඩන්ස් එක තමයි ඔයාගේ වටේ සපෝටිව් පීපල්ස්ලා ඉන්නවා එයාලගේ උදව් ගන්න කියලා කියනවා. ඒක යුනිවර්ස් එකෙන් ඔයාලට අනිවාර්යයෙන්ම කියනවා. අර මම කිව්වා වගේ ආදරේ සම්බන්ධ ගත්තාම ඔයාට හොඳ කනෙක්ෂන් එකක් පවුලෙන් හරි ඒ ආදරණීය දේවල් වලින් හරි ලැබෙන්න පුළුවන්. අන්න එයාගේ උදව් අනිවාර්යෙන් ගන්න කියනවා. ඔයාගේ ජීවිතේට සතුට අනිවාර්යෙන්ම එනවා. ඒ එන එක පිළිගන්න පටන් ගන්න කියලා මේ මාසෙන් ඔයාට කියනවා. මානසිකව ඔයා ගැටලු වල හිටියනම් ඒකෙන් සුවතාවයට ටික පටන් ගන්නවා. ඔයා අනිවාර්යෙන් ඔයාගේ ජීවිතේ අනිත් අය සමග හොඳ කනෙක්ෂන් හදාගෙන ඔයාගේ ජීවිතේට සාර්ථකත්වයක් ගන්න පටන් ගන්න මාසයක්. ඒ වගේම අර ෆයිල් නම්බර් 1 2 එකෙත් මම මේක දැක්කා. ඔයාගේ ජීවිතයේ දේවල් තනියෙන් හැමදේම කරගන්න මහන්සි වෙලා තනියෙන් මානසිකව වැටෙන්න එපා කියනවා. ඔයාට මොකද ඔයාගේ ආදරණීය අය මේකේ ඉන්නවා කොච්චර උනත් ඒ ආදරණීය අයගේ උදව් ලැබෙන මේ උදව් ගන්න කියලා මේ යුනිවර්ස් එක ඔයාට කියනවා. අනිවාර්යෙන් ෆයිල් නම්බර් 4 යට ආදරය සම්බන්ධ හොඳ මැසේජ් එකක් හොඳ ටර්නින් පොයින්ට් එකක් ජීවිතේ වෙන මාසයක් වගේම ඔයාගේ ජීවිතේ ඔයා රැකියාවක් හරි මොනවා හරි ආර්ථික සම්බන්ධ දෙයකින් ඔයාගේ ජීවිතය ඔයා හිතනවා වගේ සැහැල්ලුවෙන් ඒ දේවල් උපය ගන්න ඔයා හිතන දේ ලබා ගන්න පුළුවන් වෙන පටන් ගන්න මාසයක් කියලා මේ මාර්තු මාසේ මට ෆයිල් නම්බර් 4 අයට කියන්න පුළුවන්. මම හිතනවා ඔයාලා මේ රීඩින් එකෙන් මාර්තු මාසේ එනර්ජි එක මොන වගේද යුනිවර්ස් එකෙන් ඔයාලට දෙන ගයිඩන්ස් මොන වගේද කියලා ජෙනරල් අයිඩියා එකක් ගත්තා කියලා. මේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඔයාලා තෝරගත්ත ෆයිල් එකත් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරලා මගේ channel එක subscribe කරලා තියාගන්න. අලුත් රීඩින් එකකින් නැවත හම්බ වෙනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.